Hi guys, that daily routine එක මිනිලාගේ කගේන හදන්නේ. මන් දැන් නැගිට ගමන් වෙලාව 6:39යි. මට කලින්ම හැරුණා. මට වැඩ වගේක් තියෙනවා කරගන්න. අද ප්ලෑන්ස් ගොඩක් තියෙනවා. අපි බලමු මොකද වෙන්නේ කියලා. ඉස්සෙල්ලම මට ටී එකක් හදා ගන්න ඕනේ. මට හොට් තමා මම ටී එක බොන්නේ උදේට. අපි ඒක හදාගමු. ටී එක බොන්න කලින් දෙයක් තියෙනවා මට ඔයාලට කියන්න වෙනවා. අද මට අමතකුත් නෑ මං චියා සීඩ් දැම්ම කලින් දවසේ රෑ. මගේ චියා සීඩ් ග්ලාස් එක. මේක මම බොනවා එක දිගටම. චියා සීඩ් එකම ඒක උදේට බොනවා මට ඒක ගොඩක් ඉෆෙක්ටිව්. මගේ weight loss එකට විශේෂයෙන් මගේ tummy එක අඩු කරගන්න ගොඩක් helpful වුණා. ඔයගොල්ලෝ try කරලා බලන්න මම දැන් අවුරුද්දක් තිස්සේ විතර ඉඳන් බොන්නේ. Just try it. ඊට පස්සේ මේ ඉන්න අපේ කොකෝ බබා එයාට කැම දානවා. එයාට කැම දාන එක තමයි ඊට පස්සේ මම කරන්නේ. Good morning කොකෝ බබා. Good morning. මේකේ කලින් වතුර ටිකක් තිබිලා ඊට පස්සේ මම මේ මිල්ක් පවුඩර් ටික පොඩ වීසි කරා අපරාධ වතුර තිබ්බයි. මම දන්නේ ගොඩක් අය සමහර අය කෝල් ಜಾති බොනවා උදේට මම දන්නේ මම නම් එහෙම බොන්න බෑ. ඒක එකගේ ප්‍රෙෆරන්ස් එක. අනික කොෆි වලට අතට මම ටී තමයි බලන්නේ බොන්න. ඒක හදලා ඉවරයි ළමයි. තේ ටිකක් මදි වගේනේ. මම මේක සමහර පුරවන්න එකක් බොනවා. ආයි තව කහර ටිකක් දාගත්තා. ඊට මගේ to do list එක මම චෙක් කරනවා. මොනවාද අද දවසේ මට කරන්න තියෙන වැඩ කියලා. මම සාමාන්‍ය ෂෙඩියුල් කරගෙන තමයි කරන්නේ. අසයින්මන්ට් මොනවාද තියෙන්නේ කියලා. ඒකට දාගත්ත එක සීනි හැන්දායි. ඔය ඩයට් ප්ලෑන් එක ගැන තහනවනේ. අපේ ගෙදර සාමාන්‍ය උදේට කන්නේ නැහැ කවුරුත්. ඒ කියන්නේ සිසි බෝලේ මම උදේට කන්නේ නැහැ. මම උදේට කන්න කොත්තුමි එකක් හදාගත්තා. තව ඕඩර් එකක් දැම්මා Uber Eats එකෙන්. මම ඕඩර් එකම පෙන්නන්නම්. තාම වොෂ් දැම්මෙත් නෑ බඩගිනි හොඳට මට ඔලුව කැකුමක් ආව කන්න නැතු ඉන්න හැදුවේ. ඔලුව කැක්කුමයි හොඳටම ඊට පස්සේ දැන් මොනවා හරි කන්න බැලුවේ බඩගිනි නැතුව. ඔන්න ආව ඕඩර් එක. ඔයගොල්ලෝ දන්නවනේ මම මොනවද කන්නේ කියලා. මම ආසම දේවල් තමයි කන්නේ. ආයෙ කුණු වෙනුත් තියෙනවා. cheese and ham sandwich එකයි croissant එකයි. croissant එක ටන් මේකට මම ඇඩික්ට් වෙලා අතන මාරම රහයි. මම මෙච්චර ප්‍රාස croissant එකක් කාලම නෑ. මේක මාරම ලොකුයි අනික. මම ඒකට ඇඩික්ට් වෙලා ඉන්නේ. මාරම crispy රහයි soft. මේක මම කන්නේ go to go for breakfast. මේ විදිහට තමයි cheese melt වෙලා ham and cheese sandwich එක තියෙන්නේ. සිසි බෝල්ට වැඩි මොකුත් එපායි කිව්වා. එහෙනම් මම සිසි බෝලේ ෂෙයා කරගන්න හිතුවා. සෑන්ඩ්විච් මේ වගේ තව එකක් හම්බුණා මම ඒක කෑවා. මෙයානි සෑන්ඩ්විච් එක මම ඒක සිසි බෝල්ට දෙනවා. මම ඊට පස්සේ අසයින්මන්ට් කරලා මම ටිකක් වෙලා නිින්දත් ගියා හොඳටම. ඊට පස්සේ මම දැන් වොෂ් එකක් දාගත්තා.
අද ගමනක් යන්නත් තියෙනවා. මම ඔයගලන්වත් එක්කයි යන්නම්. දැන් මේ වර්ෂ එකක් දාගෙන ඇදගත්තා මේකප් මොකුත් කරගත්තේ නෑ ලන්ච් එක අරගෙන තමයි අපි යන්නේ. ඊට පස්සේ ගත්තා මම පෙරහැර සංසිකින් උබේ චොක්කෙන් ඕඩර් කළා රම්බෝල්ස්. රම්බෝල්ස් අරගෙන සිසිබල්ගේ කියලා කාලත් ඉවරයිද? මේ තව කේක් එකක් ගත්තා අපිට. මම ලන්ච් එකට ඉස්සෙල්ලාම රම්බෝල් එක කනවා මට බලලා සුගර් ක්‍රේවින් එකක් ආවා. ඒක කාලා ලන්ච් එක පෙන්නන්නම්. Hi guys. ඔන්න ඉතින් මම අර වීඩියෝ කරන විදිහට කෑ ගන්න ඇදලා. මේ මම ඩොග් එක කියලා අමතකුණා. මේ මම දැන් කන්නේ මුකුරු ඇන තියෙනවා. බෝචි තියෙනවා. කීරබින් තියෙනවා බැදලා වට්ටක්ක තියෙනවා. කෙහෙල් මුව තියෙනවා. තලපත් මාළුත් තියෙනවා. මිරිසට හදලා. මේක තමයි මම කන්නේ. ජනතාවට කියන්න ඕනේ මං කිරි බොරවයි කියලා. හරිද? මං කිරි බොරවා. දැන් බත් කෑවට දැන් හවසත් වෙලානේ ඉතින් මං කිරි එක්කත් බොනවා. යම් අපි කිරි බොන ජනතාව කිරි බී වැඩෙන ශීරපායි. අපි ළඟට යනවා ළමයි ගමනක්. මගේ යාළුවෙක් බලන්න. ඉතිබාලෙත් එන්න. ඊළඟට ළමයි අපි පෙරයන් සංසකට ආවා. කේක් එකක් ගන්න. බලමු කේක් එක මොනවද ගන්න කියලා. යාළුවාට. අස්සර කේක් තියෙනවා. මම අසරේ මේකට. Excuse me මේක කීයද? මට ඒක දෙන්නකෝ. මේ අපි අයිස් කොෆි ගත්තා. මගේ යාළුවා අවුරුද්දකට පස්සේ මම මීට් වෙන්නේ ඩුබායි වලින් නම් ආවේ. ඉතින් එයාට මම මේ මල් බකට් එකක් ගත්තා. දැන් යාළුවා ගෙදරට යන්න හදන්නේ. යාළුවා මම පෙන්නන්නම් ලොග් එක ඉවර වෙලා ලයිව් එකක් කරනවා මම. එදා ලොග් එක මෙතනින් එන්ඩ් කරනවා. මාරවස් නයි. Happy friendship day. Thank you.